හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක මම හදිසියෙම කරන්න හිතුවේ මේ රටේ සුවහසක් දරුවෝ වෙනුවෙන්. ඔබ දන්නවා සමහර විට දන්නේ නැති අය වෙනුවෙනුත් මේ වීඩියෝ එක කරන්න හිතුවා. මොකද අධ්‍යාපන අමාත්‍යාංශය 2026-2027 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ අවසන් දිනය ජූලි 8 වෙනිදාට යෙදෙනවා. ඉතින් මේ පිළිබඳව කරුණු සොයා බලපු ගොඩක් දරුවෝ මේ වෙනකොටත් සමහර විට මේ වෘත්තීය විෂය ධාරාව සඳහා ආයුධම් කරන්නට ඇති. නමුත් ආයුධම් කරපු නැති දරුවන්ට නැවත මතක් කිරීම තමයි මේ සිදු කරන්නේ. මොකද මේක ඊටාම වටිනා ලාංකීය සිසු පරපුරේ දරුවන්ට ඉතාම වටින අවස්ථාවක්. අපි කාලයක් තිස්සේ හැමෝම කතා කරපු මාතෘකාවකට දැන් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වෙනකොට පියවර අරන් තිනවා. ඉතින් ඉස්සෙල්ලාම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු ලේකම්තුමා ඇතුළු සියලුම බලධාරීන්ට ස්තුතිවන්ත වෙන්න ඕන පුරවැසියෙක් විදිහට මෙවැනි අවස්ථාවක් අපේ රටේ දරුවන් වෙනුවෙන් ලබා දීම පිළිබඳ. මොකද පහුගිය කාලේ සාමාන්‍ය පෙළ අසමත් වුණාට පස්සේ සාමාන්‍ය පෙළ අසමත් වීමෙන් පසු මොකද්ද කරන්න කියන ගැටලුවට දැන් උත්තර ලැබිලා තියෙන දරුවෝ ආදරණීය දරුවන්ට ඒ තමයි පසුගිය අවුරුදු 3ක කාලයක් තුළ සාමාන්‍ය පෙළ අසමත් සිසු දරුවන්ට 12 ශ්‍රේණිය 2026-27 අධ්‍යයන වර්ෂයේ 12 ශ්‍රේණියට වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වීමේ හැකියාව දැන් ලැබිලා තියෙනවා. ඉතින් දරුවනේ මේ විෂය ධාරාව හදාරීමට බලාපොරොත්තු වෙන දරුවෝ කඩිනමින් මේ සඳහා ආයුධම් කරන්න අධ්‍යයන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය විශේෂ දැන්වීම යටතේ මේක සම්බන්ධ සියලු තොරතුරු ලබා දීලා තියෙනවා. ඒක Facebook අඩවියට ගියොත් ඔයගලන්ට මේ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ නිසා කඩිනමින් මේ පිළිබඳව අවධානය යොමු කළා. මේ පිළිබඳව දෙමව්පියෝ දැනුවත් නැත්නම් දෙමව්පියොත් මේ පිළිබඳව දැනුවත් වෙලා දරුවා යොමු කරන්න ළඟම තියෙන ඒ විෂය ධාරාව උගන්වන පාසලට විශේෂයෙන්ම මේ විෂය ධාරාව යටතේ ගොඩක් දරුවන්ට NVQ4 level එකේ වෘත්තීය සුසුකම ලබා ගැනීම හැකියාව ලැබෙනවා මේ විෂය ධාරාව හැදෑරීමෙන් පස්සේ. ඉතින් 12 ශ්‍රේණියේ විෂය ධාරාවට න්‍යායික දැනුම ලබා දීමෙන් අනතුරුව 13 ශ්‍රේණියේ ඉඳලා සියලුම මේ විෂය ධාරාව උගන්වන දරුවෝ වෘත්තීය පුහුණුව සඳහා යොමු කරන පාසල විසින්. ඉතින් මේක ඉතාම අගන අවස්ථාවක්. ඔගොල්ලෝ දන්නවද මේ සඳහා මොනවද තියෙන විෂයන් කියලා? මම පොඩ්ඩක් පැහැදිලිව කියන්නම්. එකක් තමයි සංචාරක හා ආගන්තුක සත්කාරය, මෝටර රථවාහන තාක්ෂණ ශිල්පය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය හා සත්කාර සේවා, මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණ, රූපලාවන්‍ය, ප්‍රාසංගික කලා ඇතුළු ශිල්ප, ආහාර නිෂ්පාදන, ඇඟලුම් විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ලෝහ පිරිමැසුම්කරණය, පැසුම් ශිල්පය, යන්ත්‍ර ක්‍රියා කරවීම, ඉදිකිරීම් කර්මාන්තය, ගෘහ අලංකරණය, උද්‍යාන අලංකරණය, කෘෂි හා වැවිලි කර්මාන්තය, ජල සම්පත් තාක්ෂණ ශිල්පය, ක්‍රීඩා, ජීවිත ආරක්ෂක හා කිමුදුම් ශිල්ප, වෙළඳ හා සැපයීම ආදී ශාස්ත්‍ර රසක වෘත්තීය පුහුණු අවස්ථා මේ මගින් දරුවන්ට ලැබෙනවා. ඉතින් ආදරණීය දරුවනේ ඔබ දැන්ම මේ සඳහා අවධානය යොමු කළා. ඔබේ ජීවිතයේ වටිනා අවස්ථාවක් මිස් කරගන්න එපා කියන ආදරණීය පණිවිඩය ඔබට දෙනවා. ඉතින් ගොඩක් අයට මේ පිළිබඳව තව ගැටලු තියෙනවා නම් මෙන්න මේ අංක වලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කතා කරලා තොරතුරු දැනගන්න පුළුවන්. මම සඳහන් කරන්නම් මේ දුරකථන අංක 0112 787 136 0112 786 746. එහෙම නැත්නම් ඔබට වෙබ් අඩවියට යනවා නම් www.moe.gov.lk කියන ලිපිනයට වෙබ් ලිපිනයට ගිහිල්ලා ඒක ඕපන් කරලා බලන්න පුළුවන් මේ සම්බන්ධ තොරතුරු. එහෙම නැත්නම් Facebook එකේ තියෙනවා www.facebook.com vocational stream කියන Facebook වෙබ් අඩවියට ගිහිල්ලත් ඔබට මේ සම්බන්ධ තොරතුරු ලබා ගන්නට පුළුවන්. ඉතින් ආදරණීය දරුවනි, දැන් ඔයාලට පසුතැවීමක් ඇති වෙන්නේ නැහැ. තමන්ට සාමාන්‍ය පෙළ අසමත් කියලා සාමාන්‍ය පෙළ කිසිදු ආකාරයක මේ සඳහා සලකා බැලෙන්නේ නැහැ. දරුවෝ කැමති වෘත්තීය විෂය පුහුණු ධාරාවට මේ සඳහා පිවිසෙන්න පුළුවන්. ඉතින් ආදරණීය දරුවනි, මේක ඊටාම අගනා හොඳ අවස්ථාවක්. ජූලි 8 වෙනිදාට පෙර මේක ආයුධ පත්‍ර යොමු කළා ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කියලා ඊටාම ආදරෙන් ඉල්ලනවා. බොහොම ස්තුතියි.